මේක තමයි අපි මොබයිල් ෂොප් වලට සහ කම්පියුටර් ෂොප් වලට ඩෙවලොප් කරලා තියෙන ERP සිස්ටම් එක. මේකෙන් පුළුවන් ඔයාලට sales එක manage කරන්න පුළුවන්, event එක manage කරන්න පුළුවන්, ඒ වගේම IMEI number tracking කරන්න පුළුවන්, serial number tracking කරන්න පුළුවන්. සහ ඔයාගේ manufacturing ඒ කියන්නේ මොනවා repairs තියෙනවා නම් ඒක manage කරන්න පුළුවන්. ඒ වගේම expenses manage කරන්න පුළුවන්, employees ලා manage කරන්න පුළුවන්. ඒ වගේ දේවල් ටික කරගන්න පුළුවන්. මම මුලින්ම මේක log කරලා පෙන්නනවා. මුලින්ම මේ තමයි dash මේ තමයි login page එක. මෙතනින් ඔයාලට email එකේ password එක දුන්නා. ඔයාලට log වෙන්න පුළුවන්. demo system එකේ email එකේ තියෙන admin@mail.com password එක තියෙන්නේ 1 2 3 4 5 6. මගේ password එක තියෙන්නේ 1 2 3 4. ඉතින් log වෙන්න. හරි ඒතර මේක තමයි dashboard එක. මෙතනින් ඔයාලට බලන්න පුළුවන් total revenue එක තියෙනවා. මෙතන total investors ගන්න පෙන්නනවා. ඊට පස්සේ active customers ලා ගන්න පෙන්නනවා. ඊට පස්සේ inventory items කීයක් තියෙනවද කියලා පෙන්නනවා. ඉතින් මෙතනින් ඔයාලට බලන්න පුළුවන් weekly ඔයාගේ කොහොමද sale එක වෙලා තියෙන්නේ කියලා dashboard එක පෙන්නනවා. ඒ මෙතන බලන්න පුළුවන් top performance products ඔයාගාව තියෙන products වල වැඩිම sale වෙලා තියෙන products ටික පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලට recent inventory ටික බලා ගන්න පුළුවන්. එතන inventory alerts ටික බලා ගන්න පුළුවන්. ඔයාගේ අඩු stock මොනවද අඩු වෙලා තියෙන්නේ කියන එක බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතනින් ඔයාලට මම මුලින්ම වෙනනම් dashboard එකේ බලන්න තියෙන sale එක. දැන් new sale කියන එකට ගිහලා ඔයාලට පුළුවන් ඔයාලට sale එකක් දාගන්න. මෙතනින් ඔයාලට පුළුවන් branch select කරන්න. branch select කරලා date එකක් select කරලා date එක default pattern එක අද දවස් තමයි. ඊට පස්සේ customer ඉන්නවා නම් customer select කරන්න පුළුවන්. customer select කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් product එක browse කරන්න. product එක browse කරලා ඔයාලට sale එක දාන්න පුළුවන්. කියන්නේ product එක සමාන quick product කියලා item එකක් එනවා. ඔයාලට ඒකට ක්ෂණිකව ඕන product එකේ නමයි price එක දාලා ඉතින්ම sale එක දාගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඔයාලට පුළුවන් ඒකට දාලා payment method එක මොකද්ද කියන එක select කරලා bank cash ද card bank transfer credit ද කියලා select කරලා sale එක complete කරන්න. ඒ නිසා යන්න පුළුවන් invoice list එක. invoice list එක තමයි ඔයාලට පෙන්නන්නේ සේරම invoices ටික. ඔය දැනට දාපු invoices ටික දැන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට print එකක් ගන්න පුළුවන්, view කරන්න පුළුවන්. ඒ වගේ delete කරනවා delete කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලට වෙනනම් ඊළඟට තියෙනවා sidebar එකේ return management එක. එතනින් කරන්න තියෙන්නේ ඔයාගේ invoice එක return වුණොත් invoice number එක මෙතනින් type කරලා එයා දාලා invoice එක return කරන්න පුළුවන්. මම sample එකක් පෙන්නන්නම්. උදාහරණයක් විදිහට අපි invoice number එක ගමු. add return ගියා. invoice number එක ගහලා search කරපුවම මේ invoice number එකට දාලා data item ටික එනවා. ඉතින් ඔයාලට මෙතන return quantity එක දුන්නා නම් දැන් මෙතන මෙන්න මේ item එකෙන් එකක් නේ එයාලා purchase කළා කියන. ඒකට ඔයාලට මෙතන return quantity එක කීයද කියලා දාලා එකක් කියලා දාලා reason එකක් දාලා මොකක්ද කියන එක සහ මෙතන ඔයාගේ inventory එකට add වෙන්න ඕන කියන එක ටික එක දාලා note එකක් දානවා එක දාලා return එක process කරන්න පුළුවන්. ඔයාලට දාපු returns ටික බලා ගන්න පුළුවන් මේ return list කියන එකෙන්. එතන ඔයාලට පුළුවන් බලා ගන්න ඔයාගේ දැන් දාපු returns තේරෙනවා ටික. ඒක ඕන export කරන්න පුළුවන් Excel එකක් වගේ. ඊළඟට නම් job card කියන එක. job card කියන එක කරන්න තියෙනවා ඔයාගේ මොනවා හරි යනවා නම් repair එන්නේ repair ටික manage කරන්න තියෙනවා මේක. create ඔයාලට create job card කියන එක click කරලා branch එකයි වගේම branch ගොඩක් තියෙනවා නම් branch ටික manage කරන්න ඕනේ මේකෙන්. සහ branch එකයි customer select කරා. ඊට පස්සේ device එකේ information එක මෙතන දුන්නා. ඊට පස්සේ මෙන්න මේ ටික දෙන්න තියෙනවා. මේ ටික fill කරලා save කරාම job එක save වෙනවා. ඒක pending කියලා තමයි default එකට එන්නේ. ඊට පස්සේ ඔයාලට නම් print එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ edit ගිහලා ඔයාලට මේකේ status එක වෙනස් වෙන වෙලාවට කියන්නේ pending නම් දැන් ඔයාලට හදලා ඉවර නම් ongoing the complete invest කියන එක දාන්න තියෙනවා. job card ටික වඩා මෙතන invest manage කරනවා. inventory section එකේ තියෙනවා. inventory එක වඩා මුලින්ම බලන්න ඕන inventory overview එක. ඒතර ඔයාලට සම්පූර්ණ අදාළ branches වල branch price වල පුළුවන් බලා ගන්න කොහොමද product price stock එක කොහොමද තියෙන්නේ කියන එක. transfer stock කියන එක ගන්න පුළුවන්. branches අතර ඔයාලට පුළුවන් stock එක transfer කරගන්න. يعني එක branch එකකින් තව branch එකක stock එක මාරු වෙනවා නම් ඉතින් branch wise stock එක transfer කරගන්න පුළුවන්. මේ product management එක දෙනවා. මෙතන තමයි ආගේ shop එකේ තියෙන products ටික add කරගන්න තියෙන්නේ. product management එකට ගිහලා add product ගියා නම් ඔයාලට පුළුවන් අදාළ products ටික add කරගන්න. සහ මෙතන ඔයාලට තියෙන allowed branches මොනවද කියලා. එතනින් මේ product එක මොන branches වලින්ද access කරන්න පුළුවන් කියන එක තමයි ඉතින් add කරන්න තියෙන්නේ. හරියට category management තියෙනවා. ඒ කියන්නේ ඔයාලට product ටික categorize කරන්න පුළුවන්. මුලින්ම ඔයාලට categories ටික තමයි add කරන්න තියෙන්නේ. categories ටික add කරලා ඒ product එක add කරද්දී category එක select කරන්න පුළුවන්. මොන category මේ product එක අදාළ වෙන්නේ කියන එක. ඊට serial numbers කියලා එකක් තියෙනවා. එතනින් කරන්න තියෙන්නේ ඔයාගේ අදාළ product මොකක් හරි product එකක serial numbers තියෙනවා නම් අන්න ඒකට අදාළ serial number ටික enter කරගෙන යන්න තමයි තියෙන්නේ. ඒතර ඔයාලට sale කරද්දී පුළුවන් මොන serial number එකකද මේක sale වෙන්නේ කියන එක manage කරගන්න.
ඊට පස්සේ බාකෝඩ් තියෙනවා. ඔයගොල්ලෝ මෙතනින් බාකෝඩ් ටික print කරගන්න පුළුවන් shop එකේ ඇතුළෙන්ම. ඒතර ඔයාලගොල්ලෝ මෙතනින් ඔයාගේ අදාළ product එක select කරලා බාකෝඩ් කොච්චරක්ද ඕන කියන එක select කරලා බාකෝඩ් ටික print කරගන්න පුළුවන් ඔයාලට ඕන විදිහට. හරි දැන් තියෙනවා කස්ටමර් මැනේජ්මන්ට් එක. එතනින් පුළුවන් ඔයාලා කස්ටමර්ස්ලා ටික සේරම බලා ගන්න පුළුවන්. අලුතෙන් කස්ටමර් කෙනෙක් ඇඩ් කරනවා. ඒක මැනේජ් කරගන්නත් එතනින් පුළුවන්. ඊළඟ තියෙනවා සප්ලයිස්ලා ටික. ඒ කියන්නේ ඔයා ප්‍රොඩක්ට් පර්චේස් කරන සප්ලයිස්ලා ටික මෙතන එන්ටර් කරගන්න පුළුවන්. ඇඩ් නිව් සප්ලයි කියන. ඔයාලා මෙතන සප්ලයි රේට් ටික දීලා සප්ලයි එක සේව් කරගන්න පුළුවන්. ඉතින් පර්චේස් මැනේජ්මන්ට් එක දෙනවා. මෙතෙන් කරන්නේ ඔයාගේ බ්‍රාන්ච් වලට පර්චේස් කරන data ටික මෙතෙන් දාගන්න. DRN එක තමයි මෙතනින් කරන්න තියෙන්නේ. ඊට නිව් පර්චේස් කියලා බ්‍රාන්ච් එකයි සප්ලයර් සිලෙක්ට් කරලා අදාළ අයිටම් එක මෙතනින් සිලෙක්ට් කරලා ඒකෙන් කොච්චරක්ද ඔයා පර්චේස් කරන්න කියන එක දාලා පර්චේස් එක සේව් කරන්න පුළුවන්. ඊළඟ රිපෝට්ස් තියෙනවා. මෙතන තියෙනවා සේල්ස් රිපෝට් තියෙනවා, ඉන්කම් රිපෝට් තියෙනවා, කස්ටමර් රිපෝට් තියෙනවා, යූසර් රිපෝට් තියෙනවා, රිටර්න් රිපෝට් තියෙනවා. සේල්ස් රිපෝට් එකේ සේල් එක ගැන අයිඩියා ගන්න පුළුවන් සම්පූර්ණ මෙතන ඩේට් රේන්ජ් එකක් දාලා payment method එක මොකක්ද ඒක දාලා සේල් රිපෝට් එක ගන්න පුළුවන්. ඕනනම් ඒක Excel එකකට ඊට පස්සේ එක්ස්පෝර්ට් කරගන්නත් පුළුවන්. ඉන්කම් රිපෝට් එක දෙනවා. වෙනවා සම්පූර්ණ බ්‍රාන්චස් ඉන්කම් එකයි එක්ස්පෙන්සස් ටිකයි ඊට අඩු වෙලා සම්පූර්ණ ප්‍රොෆිට් එක කොච්චරද කියන එක බලන්න පුළුවන්. කස්ටමර් රිපෝට් එකෙන් පුළුවන් ඔයාලට ක්‍රෙඩිට් තියෙනවා නම් කස්ටම් වයිස් බලා ගන්න පුළුවන්. ඒගොල්ලන් ක්‍රෙඩිට් කොහොමද බැලන්ස් එක යන්නේ. මේ ඩේටා ටික. ඊළඟට යූසර් රිපෝට්, රිටර්න් රිපෝට් තියෙනවා. ඊළඟට තියෙනවා එක්ස්පෙන්සස් සෙක්ෂන් එක. මෙතනින් පුළුවන් ඔයාලට වගේ එක්ස්පෙන්සස් ටික මැනේජ් කරගන්න. ඒ කියන්නේ වගේ සම්පූර්ණ බිල් ටික ඒකට කියන්නේ රෙන්ට් එක සාමාන්‍ය කරන් බිල අංගේ වගේ ටික මැනේජ් කරන්න පුළුවන්. ඒතකොට ඉන්කම් රිපෝට් එක ගද්දි එක්ස්පෙන්සස් ටික අඩු වෙලා තමයි ආට සම්පූර්ණ ප්‍රොෆිට් එක එන්නේ. ඒ වගේම ඊට පස්සේ සෙටින්ග්ස් වල තියෙනවා බ්‍රාන්ච් මැනේජ්මන්ට් එක. මෙතනින් වගේ අදාළ බ්‍රාන්චස් ටික ඩිස්ප්ලේ වෙනවා. ඔය දැනට බ්‍රාන්චස් කීයක් තියෙද? අන්න ඒ දෙලේ බලන්න පුළුවන්. අලුතෙන් බ්‍රාන්ච් එකක් කරනවා නම් බ්‍රාන්ච් එක ඇඩ් කරගන්න පුළුවන්. හරි ඒතකොට මේක තමයි ඒතකොට සම්පූර්ණ සිස්ටම් මේ overview එක. ඔයාට අවශ්‍ය නම් මේ ඩෙමෝ එක ටෙස්ට් කරලා බලන්න පුළුවන් කොහොමද වැඩ කරන්නේ කියන එක. සහ ඔයාට මේක පර්චේස් කරන්න ඕන අපේ නම් එකට WhatsApp message එකක් හරි normal call එකක් හරි කරන්න 074 075 997 47 34 කියන නම් එකට WhatsApp message එකක් හරි normal call එකක් හරි දාලා අපිව contact කරන්න.